හෙලෝ කොහොමද? ඒ ගමන් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් කියලා. සීගිරිය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ චිත්‍ර, ජලවයන්, බලකොටු වගේ දේවල්. ඒ වගේ පෞරාණික දේවල් පුදුමාකාර දේවල් නිසා සීගිරිය 8 වෙනි ලෝක පුදුමය කියලාත් කියනවා. අද අපි කතා කරන්න යන්නේ සීගිරියේ ඉන්න ඔබට විස්මයජනක ලියංකර පිස්සු හැදෙන නිර්මාණ කිහිපයක් ගැනයි. එහෙනම් බලමු එවැනි නිර්මාණ ගැන එකී මෙකී නොකී කතා විශ්මදනු විශ්මකෝෂය තුලින්. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා comment එකකුයි like එකකුයි දාලාම යන්න කියලා. සීගිරියෙන් දන්නවනේ සීගිරියට නගින එක ඉතාම දුෂ්කර කටුක ගමනක්. මෙච්චර කටුක ගමනක් මේ ඒ කාලේ රජවරු කොහොම නැග්ගද කියලා දැන් ඔයාලා කල්පනා කරනවා ඇති. ඒවට රජවරුන්ට කරකටක යන්ත්‍ර කියලා දෙයක් තිබ්බා. කරකටක යන්ත්‍රයක් කියන්නේ විදුලි සෝපානයකට සමාන උඩට යා හැකි උපකරණයක්. මෙසේ උපකරණයක් තිබූ බව සීගිරියේ තාමත් සාක්ෂි ඇත. සාක්ෂි විදියට සීගිරි ගලේ කටාරම් කොටලා තියෙනවා දැකලා තියෙන්න පුළුවන්. එතකොට මේ කරකටක යන්ත්‍රය සීගිරියේ තියෙන අති විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. එක්දාස් 900 දශකයේ එච්.සී.පී. බෙල් මහතා දවසක් සීගිරියේ කැණීමක් කරමින් හිටියා. එතකොට එයාට හම්බෙනවා සීගිරියේ පඩිපෙළක් ගාව රහසිගත ගුහා කිහිපයක්. ඉතින් බෙල් මහතා ඇතුළු කණ්ඩායමේ ගුහාව ඇතුළට යනවා. ඇතුළට යනකොට ඒගොල්ලෝ දැක්කේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වස්තු කිහිපයක්. ඒක එච්.සී.පී. බෙල් මහතා තමන්ගේ රටේ කෞතුකාගාරයේ තැන්පත් කරනවා. ඊට පස්සේ රහස් කුටි කිහිපේ සිමෙන්ති දාලා වහනවා. මේ සිද්ධිය කියලා තියෙන්නේ ඒකට මේ උදව් කරපු ගැමියෙක්. ඒ ගැමියා කියපු විදිහට ඒකට උදව් කරපු අයට එක එක සාප වලට මුහුණ දීමට සිදු වෙලා තියෙන බවයි. හැබැයි මේ කතාවේ සත්‍යාසත්‍යතාවය තාමත් නිශ්චිතව හොයාගෙන නැහැ. මේක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා ඔයාම කමෙන්ට් කරලා අපිට කියන්න. සීගිරියේ ජලමල් කියන්නේ හෙළයන් කරපු තවත් අතිවිශිෂ්ට නිර්මාණයක්. ජලමල් ගැන කියනකොට මේ ජලමල් ඉස්සර කාලේ ඉඳන්ම තාම වෙනකන් මේ ජලමල් ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාම පුදුම සහගත දෙයක් කියලා පුරාවිද්‍යාඥයෝ කියනවා. පුරාවිද්‍යාඥයන් මත පළ කරන්නේ මේ සීගිරියේ උඩ සිට එන ජල පීඩනය අනුව මේ වැස්ස අධික කාලයට ජලය ක්‍රියාත්මක වන ආකාරය. ඉතින් ඔබ දැක්කනේ මේ වගේ විස්මයජනක කරුණු නිසා තමයි සීගිරිය ලෝකේ 8 වෙනි ලෝක පුදුම වෙලා තියෙන්නේ. දැන් මේ වීඩියෝවේ අවසානට ලං වෙලා. ඔබ මේ වීඩියෝ එකෙන් වැදගත් තොරතුරු රැසක් අවබෝධ කරගන්න ඇතයි මම හිතනවා. එහෙනම් ඔබට සුබ දවසක්.